අයිබෝවන් ෆ්ලේවර්ස් වන්ඩර් YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අද ඔයාලට ගෙනාවේ ලේසියෙන්ම සහ රසවත් විදියට කොහොමද කේසරි හදාගන්නේ කියලා. කේසරි කියන්නේ ඉන්දියානු කෑමක්. ඒත් අපිත් හදලා බලමුකෝ. මේක හදන්න හරිම ලේසි. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ගොඩාක් රසයි. මම අද හදන විදිහ ඔයාලා බලන්නකෝ. එහෙනම් ඉතින් එකතු වෙන්න මගේ මේ වීඩියෝ එකත් එක්ක මම කොහොමද හැදුවේ බලන්නකෝ. කේසරි හදන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය නම් ප්ලම්ස් ග්‍රෑම් 50යි, රුලන් ග්‍රෑම් 250යි, තල ග්‍රෑම් 50යි, එළඟි තෙල් තේ හැඳි 6යි, කේසරි පවුඩර් තේ හැඳි 1/4යි, පොල් කිරි මිලිලීටර් 400යි, සුදු සීනි ග්‍රෑම් 200යි, වැනිලා තේ හැඳි 2යි, ට්‍රේ එකක් සහ පිහියක්. මෙන්න අපි කේසරි ටික හදලා දාගන්න ට්‍රේ එකක් බටර් ටිකක් තවරලා සූදානම් කරගනිමු. දෙවනුව භාජනයක් අරගෙන ගිතෙල් තේ හැඳි 2ක් පමණ දමා ප්ලම්ස් සහ තල ටිකක් බැදගමු. එකටම තව ගිතෙල් හැඳි 2ක් දාලා රුලන් ටික විනාඩි 2ක් පමණ බැදගමු. පසුව අපි බැදගත්තු රුලන් ටික පැත්තකින් තියලා අපි පොල් කිරි ටික අපි ඒ බඳුනටම දාගමු. ඒටම ලුණු සහ කේසරි පවුඩර් ටික දමා හොඳින් උතුරවා ගන්න. පොල් කිරි ටික හොඳින් උතුරාගෙන එනකොට අපි ගින්දර අඩු කරගන්න ඕනේ. හොඟක්ම ගින්දර අඩු කරගෙන හොඳින් උතුරවා ගන්න පොල් කිරි ටික. ඉන්පසු හොඳින් උතුරලා තියෙන පොල් කිරි ටිකට අපි බැදගත්තු රුලන් ටික දාගන්න ඕනේ. හොඳින් මතක තියාගන්න මේ වෙලාවට ඔයාලා ගින්දර හොඳටම අඩු කරගන්න. නැත්නම් කැට ගොඩක් හයි වෙන්න බලනවා. විනාඩියක් වගේ දෙකක් වගේ යනකොට මේ මිශ්‍රණයේ පොඩි ඝන ගතියක් එනවා. ඒ වෙලාවට අපි අරගත්තු සීනි ටික මේ මිශ්‍රණයට දාන්න ඕනේ. හොඳින් කලවම් කරන්න. අවසානයේට මම තවත් ගිතෙල් තේ හැඳි 2ක් විතර මේකට දාගන්නවා.
දැන් මේ මිශ්‍රණය හොඳට නියම පදම එනකොට අපි හදාගත්තු ප්ලම්ස් ටික සහ තල ටික මේ මිශ්‍රණයට දාන්න ඕනේ. මම විශේෂයෙන් තල තෝරගත්තේ මොකද ගොඩක් ගුණයි. ඒ වගේම රසයි, ගොඩාක් රසයි. ඒ නිසා මම තලත් දාගත්තා. මේ මිශ්‍රණය හොඳට කලවම් කරලා පසුව මම කලින් සකසාගත්තු ට්‍රේ එකට ඒක දාගන්න ඕනේ. පසුව මම ට්‍රේ එකට අපේ මිශ්‍රණය දාගත්තා. දාගෙන පොඩි වෙලාවක් විනාඩි 15ක් විතර නිවෙන්න තියන්න. එතකොට ගානට සෙට් වෙනවා. ඊට පස්සේ ලස්සනට කෑලි කපලා රස විඳින්න තමයි තියෙන්නේ. බලන්නකෝ ඉතින් මම අලුත් දේවල් දාලා හදපු කේසරි රසද කියලා. එහෙනම් මගේ යාළුවනේ ඔයාලා බලන්නකෝ මේවා රසද කියලා මට ඔයාලා හැම වෙලාවෙම කියන්න. ඔයාලා මගේ මේ channel Flavors Wonder channel එකට සම්බන්ධ වුණාට ගොඩාක් ස්තුතියි.